ඉතින් සුබ දවසක් මගේ අඩුව හැමෝටම ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ටෙක් ඇන්ඩ් මියුසික් channel එකකින් කියන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් දැනටමත් මගේ channel එක ඔයා subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පහළ තියෙන subscribe button එක click කරලා දැන්ම subscribe කරගන්න මගේ channel එක. ඉතින් ඔයාලට මේ වගේ වැදගත් වීඩියෝ ඉස්සරහට බලා ගන්න කැමති නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා all දාගන්න. එතකොට තමයි මම අලුත් වීඩියෝ එකක් upload කරගවම ඔයාගේ phone එකට ඒ වීඩියෝ එක ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන වීඩියෝ ගන්න. අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එක මොකක්ද කියලා බලන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ලේසියෙන්ම ඔයාගේ අතේ තියෙන ඕනෑම ෆෝන් එකකින් ඔයාට කැමති ඕනෑම සින්දුවක් කැරෝකේ එකක් කරගන්න කොහොමද කියලා. ඉතින් මේ දේ කරන්න කිසිම app එකක් ඕනේ නැහැ. ඔයාගේ ජංගම දුරකථනයේ ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක පමණයි ඕන වෙන්නේ. ඉතින් නැවතත් කියන්න මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ලේසියෙන්ම ඔයාගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකකින් මේ වීඩියෝ එක බලන ෆෝන් එකකින් ඔයා කැමති ඕනෑම සින්දුවක් කැරෝකේ එකක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන් ඔයා වැදගත් වෙන නිසා කලිනුත් කොහොම like එකක් දාන්න. ඉතින් මේ දේ කරන්න කිසිම app එකක් අපි භාවිත කරන්නේ නැහැ. ඉතින් අපි බලමු ඒ දේ කරගන්නේ කොහොමද කියලා. ඉතින් යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම ඔයාට තියෙන්නේ ඔයාගේ Google app එක open කරගන්න. ඉතින් Google app එක open කරගත්තට පස්සේ මම මේ search කරන විදිහට search කරන්න vocal remove කියලා. ඉතින් ඔයාට search කරන්න අපහසුතාවයක් තියෙනවා නම් මම screen එකේ පෙන්නනවා මෙතන search කරන්න ඕනේ අකුරු ටික. ඉතින් මෙන්න මේ විදිහට vocal remove කියලා search කරගන්න Google එකේ. ඉතින් මෙන්න මේ විදිහට search කරගත්තට පස්සේ ඔයාලට පළවෙනියට මෙන්න මේ වගේ එකක් vocal remove.org කියලා. ඉතින් මේ පළවෙනි එන ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට තියෙනවා මේකේ ස්ක්‍රීන් එකේ මේ vocal remove කියලා පළවෙනි එකක් එනවා. ඉතින් මේ නිල් පාටින් තියෙන ඔයාලට වෙන V head එක අකුරුකුත් තියෙනවා මෙයාලගේ logo එක විදිහට. ඉතින් මේ පළවෙනි එක ටච් කරගන්න. ඉතින් ඒක ටච් කරගත්ත පස්සේ ඔයාලට පහළට හිමින් සැරේ යනකොට හම්බෙයි browse my file කියලා. ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට මම ඊතලකින් පෙන්නනවා මොකද්ද ඔයා ටච් කරන්න ඕනේ කියලා. මෙන්න මේක. ඉතින් මෙන්න මේක ටච් කරගන්න ඔයාලා. ඉතින් ඒක ටච් කරගත්තට පස්සේ ඔයාගේ ෆයිල් එකට ඔයා යන්න ඕනේ. ඉතින් මම මෙතන මේ මගේ ෆයිල් එක තෝරගන්නවා. ඉතින් ෆයිල් එකට ගියාට පස්සේ මම සින්දු තියෙන තැන හොයා ගන්නවා. ඉතින් මෙන්න විදිහට මේ සින්දු වලින් මට කැමති සින්දුවක් මම තෝරගන්නවා. ඉතින් ඔයා කැරෝකේ එකක් බවට පත් කරගන්න හිතාන ඉන්න සින්දුව මෙතනින් තෝරගන්න. මම මෙතනින් තෝරගන්නවා මෙන්න මේ සින්දුව. මේ හින්දඩි මල් පිපිච්ච කියන මේ අලුත්ම සින්දුව මම තෝරගන්නවා කැරෝකේ එකක් බවට පත් කරන්න. ඉතින් ඔයා කැමති සින්දුව තෝරගන්න මෙන්න මේ විදිහට හරි එක දෙන්න. ඉතින් මේ විදිහට හරි එක ඕකේ එක දුන්නාට පස්සේ ඔයා කැමති සින්දුව කැරෝකේ එකක් බවට මෙයාලා ඉක්මනට මෙන්න මේ විදිහට ඉක්මනට මෙයාලා කැරෝකේ එකක් බවට පත් කරලා දෙනවා. ඉතින් මේ වෙබ්සයිට් එක ගොඩක් වැදගත් වෙන වෙබ්සයිට් එකක්. ඔයාලට පුංචි කාලයක් විනාඩියක්වත් යන්නේ නැතුව ඔයාලට ඕනෑම සින්දුවක් ඔයාලට කැමති ඕනෑම සින්දුවක් කැරෝකේ එකක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ සින්දුව දැන් කැරෝකේ එකක් බවට පත් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලත් කලින් කිව්ව විදිහට ඔයාලට කැමති සින්දුවක් මෙන්න මේ විදිහට තෝරලා මෙතනට දෙන්න තියෙන්නේ විතරයි. ඉතින් මෙන්න මේ විදිහට මම තෝරලා දුන්න සින්දුව අපි බලමු මෙයාලා කැරෝකේ එකක් බවට පත් කරලා තින්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට ඔයාලට වෙන්නේ නැති මෙන්න මේ විදිහට මේ වගේ ටිකක් තියෙනවා. ඉතින් මේකෙන් පුළුවන් සින්දුව ප්ලේ කරන්න. එතකොට මෙන්න මේක අඩු වැඩි කරොත් ඔයාලට පුළුවන් වෝකල් එක. ඒ කියන්නේ කටහඬ අහගන්න පුළුවන්. මේක අඩු වැඩි කරගත්තොත් ඔයාලට පුළුවන් මේකේ මියුසික් එක අඩු වැඩි කරගන්න. ඉතින් ඔන්න විදිහට ඔයාලා try කරලා බලන්න. ඉතින් මම ප්ලේ කරලා පෙන්නනවා ඔයාලට කොහොමද මේකේ කැරෝකේ එකක් බවට පත් කරගන්න කියලා. තත්කම් ඇව පේතේ හිර පායාලා පවෙලා ගියා නැව්හින ගානේ වැළපිලා ගියා ගීනයක් වේලුවාදේ. ඉතින් යාළුවනේ ඇහෙන්නේ නැති මම කොටසක් මේකෙන් ප්ලේ කරා. ඉතින් ඔයාලට ඇහෙන්නේ නැති මහත් කිව්වා මේ සින්දුවෙන් කොටසක්. ඉතින් මෙන්න මේ විදිහට මේ වෝකල් කියනක ඔයාලට වැඩි කරගත්තොත් මේ සින්දුවේ කියන වචන
ඒ කියන්නේ මේ සින්දුව කියන කෙනාගේ වචන ටික මේකෙන් ඇහෙනවා වැඩි කරගත්තොත් මෙන්න මේ විදිහට වැඩි කරගත්තොත් ඇහෙනවා. ඉතින් කැරෝකේ එකක් කරගන්න නම් අනිවාර්යෙන් මේ කියන එක ඇහෙන්න බෑනේ. ඒ කියන්නේ මියුසික් එක විතරයිනේ ඕනේ. ඒ නිසා ඔයාලට පුළුවන් මෙන්න මේ වෝකල් කියන එක 100ට බිඳුවක්ම අඩු කරලා මෙන්න මෙතනින් පහළ තියෙන ඔයාලට පේන සේව් කියලා තැන මෙන්න මෙතනින් ඔයාලට පේනවාද අන්න ඒක ටච් කරගන්න. එතනින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේ පළවෙනි එක ඔයාලට මේ පළවෙනි එක මේ මියුසික් කියන එක දුන්නාම කැරෝකේ එක ඩවුන්ලෝඩ් වෙනවා. වෝකල් කියන එක දුන්නාම සින්දුවේ කියනකොට ඒ සින්දුව කියන කෙනාගේ වචන ටික විතරක් ඩවුන්ලෝඩ් වෙනවා. මියුසික් එක ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. ඉතින් මම දැන් කියලා දෙන්නේ කැරෝකේ එකක් බවට පත් කරගන්න කොහොමද කියලානේ. ඉතින් ඔයාලට ලේසියෙන්ම පුළුවන් මෙන්න මේ විදිහට මේ පළවෙනියට තියෙනවා මෙන්න මේ විදිහට මියුසික් කියලා. අන්න ඒක ටච් කරගෙන සේව් කරන්න විතරයි තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයා ගත්ත කැරෝකේ එක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් අපි බලමු මේක ඕපන් කරලා හරියටම කැරෝකේ එකක් බවට පත් වෙලාද කියනවද නැද්ද කියලා. ඉතින් ඔන්න මං ගත්ත කැරෝකේ එක දැන් ප්ලේ කරන්න තමයි යන්නේ. ඔයාලට අහලා බලන්න පුළුවන් මේක කැරෝකේ එකක් බවට පත් වුණාමද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට පුංචි කොටසක් මම ප්ලේ කරලා පෙන්නුවා. ඔන්න ඔය විදිහට තමයි ලේසියෙන්ම ඔයාගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක භාවිත කරලා කිසිම ඇප් එකක් භාවිත කරන්නේ නැතුව ඔයා කැමති ඕනෑම සින්දුවක් කැරෝකේ එකක් බවට පත් කරගන්න. ඉතින් වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් ගයිස් මම ගියා.